ඇසිදිසි මානෙන් ඔබ්බට කෙම්මුර අඩවිය. ඇසිදිසි මානෙන් නිහාලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය බලසූරිය මහත්තයා. අදත් සුපුරුදු විදිහට ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා අපේ මැදිරියට. අදත් අපූරු කියන ගුරුකම් නෑ නේද බලසූරිය? ටිකක් දරුණු ගුරුකම් තියෙනවා. ඒ වගේ ගුරුකමක් ගැන තමයි ඇත්තටම කතා කරන්න යන්නේ. අපි කතාව පටන් ගමුකෝ බලසූරිය මහත්තයා. එතකොට පහසුවෙන් අපේ උදවිය බලයි මොකක්ද මේ දරුණු ගුරුකම කලින් අහලා තියෙන්නත් පුළුවන්. කතාව ආරම්භ කරගෙන අපි ගියාගෙන යමු. මහත්තයා කිව්වා වාගේ මේ කතාව ටිකක් ඈත පිටිසර පළාතකට වෙන්න සිද්ධ වුණේ. මිට අවුරුදු 10-15ක් විතර ඇති. මේ පළාතේ ජිනදාසයි කියන්නේ බොහොම දස්ස ගුරුන් වහන්සේ කෙනෙක්. ඇඹිලිපිටිය පළාතට කිට්ටු වෙන්නේ කියලා මතක තියාගන්නකෝ. ජිනදාස ගුරුන් වහන්සේ හොඳ දස්සයක්. යන්ත්‍ර මන්ත්‍ර සාත්‍රයේ හොඳට වැඩ දන්න හොඳත් එකයි ඉන්න හොඳත් එක. හැබැයි කුරා කූඹි කුඩුවක් කරදරයක් කෙරුවේ නැහැ. එලවයි දෙලවයි දෙකටම දියුණුව තකා දෑ උන්නැහේගේ සාත්‍රයේ භාවිතයේ දුනේ බත් තේල කෑවේ හරි හම්බ කරගත්තේ මේ සාත්‍රයට පින් සිද්ධ වෙන මිනිහෙකුට සිතක් සාන්තියක් කළා. ජනදාස ගුරුන්නාන්සේට කොල්ලෝ 3 දෙනයි හිටියේ. වැඩිමාල් පුතාගේ ග්‍රහ පිහිටීමත් එක්ක මේ සාත්‍රයේ පිහිටන්නේ නැති බව ජනදාස ගුරුන්නාන්සේ හොඳ ආකාර දැනන් හිටියා. ඒ වගේම මහත්යෝ දෙවෙනි කාට හොඳ ග්‍රහ පිහිටීමක් වුණ හොඳ විඥානයක් වැටහීමකුත් වුණ බුද බලවත් ගුරු බලවත් සෙනසුරු බලවත් හොඳයි සාත්‍රයට කදිමෙට ගැලපෙනවා. හැබැයි මේ කොල්ලගේ අරමුණ උනේ තාත්තයි යඩිපාරි ගිහලා මේ සාත්‍රයේ කොන්න එක නොයි. මෙයාට වෛද්‍යවරයෙක් වෙන්න ඕනයි කියන හීනේ නිසා අධ්‍යාපනයේ වෙන මානයක් හොයාගෙන ඒ කොල්ලා ගියා. දැන් එකයි නෝ මහත්තයෝ ඉතුරු වෙච්ච එක. ඕකට කියන්නේ කුලරුවන් කියලා. මූ ටිකක් දඩබ්බරය. සාත්‍රේ කරගෙන යන්න පුළුවන් ග්‍රහ පිහිටීමකුත් තිබුණ යම් මට්ටමක. හැබැයි මෙයාගේ ගතිගුණයි දඩබ්බරකමයි හින්දා ගුරුන් වහන්සේ එච්චර කැමති වුණේ නෑ මේකට මේ ජිනදාස ගුරුන් වහන්සේ මේ සාත්‍රේ උගන්වන්න. නමුත් දැන් මොකද්ද කරන්නේ වෙන මේ පරම්පරාවේ සාත්‍රේ ගෙනියන්න එකෙන් නැති හින්දා කුලරුවන්ට මේ ශිල්ප සාත්‍රේ උගන්වන්න තීරණයක් ගත්තා. හැබැයි මහත්තයෝ මුගේ පණ්ඩිතකමයි ගෑනු පිරිතකමයි සල්ලාල ගතියයි තමයි මූට හරහට හිටින්නේ. ශිරාණී කියලා ගෑනියෙක් හිටියා මහත්තයෝ. කහාද බඳු ගෑනියෙක් කෙල්ලෙකුන් නොවේ. මූ මේකට කෙලහලාගෙන මේ ශිරාණි පස්සෙන් යන කාලේ ඔන්න මහත්තයා කතාව පටන් ගන්නේ මං ඔතනි. ශිරාණී මේ කුලරුවන් අයියනේ. මම බැලුවා කවුද කියලා. ශිරාණිගේ කුලරුවන් අයියා. මොකද්ද ඒ කතාව? මම ගමටම කුලරුවන් ගුරුන් වහන්සේ. ඒත් ශිරාණි මට එහෙම කතා කරන්න ඕන නෑ. ශිරාණි මට කුලරුවන් අයියා කිව්වහම හොඳට ඕම ඇති. හැබැයි ඉතින් මට නම් ඇහිලා තියෙන්නේ ගමේ ගොඩක් අය කුලරුවන් අයියා කුලරුවන් මල්ලි කියලා කතා කරනවා. ගමට ජිනදාස ගුරුන් වහන්සේ ඉන්නවනේ. ඒ හින්දා තවම මිනිසුන්ට අයියව ගුරුන් වහන්සේ කෙනෙක් වගේ පේන්නේ නැතුව ඇති. ඔය ඉතින් තාම මම මගේ වැඩ පෙන්නලත් නෑනේ. දැනට ඉතින් තාත්තා ඔය කරන දේවල් ඔය විදිහට කරගෙන ගියපු දේ. නියම වෙලාවට මම මතුවෙන්න. එදාට ඉතින් ගමම හොල්මන් වෙනවා. බලමු. අපිත් ඉන්නේ මේ ගමේනේ. ශිරාණි මේ කොහේ යන ගමන්ද? බඩු මල්ලකුත් අරගෙන ගෙදරට යන්න ඉතින් කොහේ ගියාමද? මේ ෂොපින් ගිහින් එන ගමන්නේ. මට අනාවැකියක් කියන්න පුළුවන්. ඔය බඩු මල්ලේ සෙන්ට් පවුඩර් මේකප් කිසි දෙයක් නෑ. මම හරි නේද? ඔය අනාවැකිය මේ ගමේ ඕනම කෙනෙක් කියයි. මම ඔය කිව්ව විදිහේ විචුරණ දේවල් වලට ආස නැහැ කියලා හැමෝම දන්නවනේ. කැත ගෑනුත් මම ඔය කිව්ව දේවල් වලට ආසයි. මෙච්චර ලස්සන ශිරාණි රංගිත් ඒවට අකමැති වෙන්න විදිහක් නැහැ. ශිරාණි ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැත්තේ ඒවට අකමැති නිසා නෙවෙයි. ශිරාණි බැඳලා ඉන්න මිනිස්සුන්ට ඒ වගේ දේවල් අරන් දෙන්න බැරි නිසා. ඇත්ත ඒකනේ. අනේ මේ කුලරුවන් අයියේ මම කැමති නෑ මගේ මනුස්සයට ওই විදිහට කතා කරනවට. අනික ඉතින් අපේ නැති බැරිකම් කුලරුවන් අයියට වැඩක් නෑනේ නේද? මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ.
කටට රහට කණ්ඩ බොන්්ඩ ලස්සන ඇඳුම් අඳ මාලවලලු පලදින්න පිනතියෙද්දී ආක බලාගෙනින් ඒකන අපි මේ සලකන්න බලාගෙන ඉන්නවා. සිරානිට සැලකිලි ගන්න පින නෑ. මේ කුලරුවන් අයියේ ගොනා හැරෙන්නේ පොල් පැලටි කියලා මට තේරෙනවා. මේ ගමේ වත් එක්ක හුරතලන ගෑනු ඉන්නේ. අන්න ඒ අයට ඔය දෙන දෙයක් දෙන්න. මාත් එක්ක නම් ඔය අනම්මනම් වලට එන්න එපා. ඇසිදිසිමානින් හලෝකේ පිළිබඳව කතා කරන තැන කෙමුරඩවිය බාලසොරි මහත්තයා කුලරුවන් නම් වැඩේ අතාරින පාටක් නැහැ. මහත්තයෝ ලැජ්ජාව නැති එක ඌට සංඝසාරයක් නෑ. මහමුදුලිකමට වඩාලුකුයි කියනෝනේ. හොයි හැඩි වෙතා මූට සංඝසාරයක් නෑ. ලැජ්ජාවකුන් නෑ. ශිරානි උන්ද කොයි තරම් අපහාසාමාන කරත් කොයි තරම් තෝ මගේ පස්සෙන් එන්න එපා ඔයි මලවදයක් වෙන්න එපා මං කහා දෙවිඳු ගෑණියෙක් වද දෙන්නේ නැතුව ඉන්නෝ ගෑනු පස්සේ යන්නේ කිව්ව ඉවරයක් නැහැ මුළු ගමම දන්නෝ කියලා අපහාසාවමාන කරත් මේවා නෙවෙයි මූ ගානකට ගන්න කොහොම හරි දැලේ දා ගන්න හිතාගෙන මේ හැට කනට බේන සිරානිගේ පස්සෙන් ඇඹලයා වගේ වැටිලා උදේ හවස අරහෙ මෙහෙ රැකලා ඉඳලා කොහොම හරි කතාවට ඇඳ ගන්නයි සූදානම් වෙන්නේ මේ ගෑණි මේවට බැනලා මග ඇරලා දානවා. මේ මලවදේ බේරෙන්නම බැරි තැන සිරානි දැනගත්තා මට පදයක් හැදෙන්න කලින් මිනිහගේ කනේ තිව්වේ නැතොත් මිනිහත් මට ඇඟිල්ල දික් කරන්න පුළුවන් මං නොකරපු වැරදකට. ඒක හින්දා සිරානි හේමන්තයට කිව්වා හේමන්තය කියන්නේ සිරානිගේ මිනිස්සයා. අනේ ඕයි බලනවාකෝ අර නොසණ්ඩාලයාගෙන් අල කුලරුවන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ. මග තොටේ ඉදි රැකිලා ඉඳලා මට අයුතු කතා කියනවා අයුතු යෝජනා තියෙනවා. මේක මහවදයක් මොකක් හරි බලනෝකෝ මේක ওই බේරුමක් කරගන්න පුළුවන්ද කියලා ඕන්න මේකට හේමන්තටත් ටිකක් තරහ යනවා. හේමන්ත කුලරුවන් මගදී හම්බ උච්ච වෙලාවක ඕන්න ගෝරියට පැටලෙනවා. කුලරුවන් ඇයි මොකද හම්බ වෙන්නම හිටියේ මොකද්ද මේ අපේ ගෑනට කියලා තියෙන කතාව? මොන කතාවද? මම කුලී වැඩ කරන හිඟන්නෙක් හින්දා තමුසේ මගේ ගෑනට අඩුපාඩු අරන් දෙන්න කතා කළා කියන්නේ. මොකක්? තමුසේ ආයෙසරයක් කියපම් බලන්න ඒ වචනේ. කරන පජාතකම් වල හැටියට තමුසේ කියන වචනේ හොඳ වැඩි. හේමන්ත කාටද ඔය කතා කරන්නේ? දැනගනි යකෝ මම ජිනදාස ගුරුනාන්සේගේ පුතා. ගමේ මිනිස්සු ජිනදාස ගුරුනාන්සේ කියන නමට තවම ඔළුව පාත් කරන හින්දා තමයි ওই විදිහටවත් කතා කරන්නේ. නැත්තම් පෙන්වන්න තිබුණ කතා කරන හැටි. ඇයි උඹ මට මොනවා කරන්නද? කරන්නේද? කරන්නේ මොනවද කියලා කරලා පෙන්වන්න. ආයේ මගේ ගෑනට අනම්මනම් කියලා තිබුණා. තොගේ ගෑණි මේ ගමේ ඉන්න රූප සුන්දරියද? නෑතුවට. අපි දන්නවා ගමේ රූප සුන්දරියන්ගේ ගෙවල් වල මිනිස්සු නැති වෙලාවට පිළිකන්නේ දොරට තට්ටු කරන බව. ඒකට හරියන රූප සුන්දරිය ඇති. හැබැයි හැම ගෑණිම එහෙමයි කියලා හිතන්න එපා. දැන් එතකොට ගමේම ගෑනු නරක ගෑනු. තොගේ ගෑණි පත්තිනි අම්මා. තෝ විශ්වාස කරන්නේ තොගේ ගෑණි ගෙදරට ඇවිල්ලා කියන දේ විතරනේ යකෝ. මොකද්ද බල්ලෝ කිව්ව කතාව? ඇයි අතයිස්සේ ගහන්නද උඹ? ඇයි ගහන්න බැරිද? ගහපන් බලන්න. ගහන්න නෙවෙයි යකෝ. හැම ගහන්නත් පුළුවන්. දිගටම කරදර කරන්න ආවොත් ඊට වැඩි දේවල් වෙන්න උනත් පුළුවන්. ඒ හින්දා ජිනදාස ගුරුන්නාන්සේගේ පුතා කියන ගෞරවය රැකගෙන හිටපන්. අහිංසක ගෑනුන්ට බැල්ම නොදා. හේමන්ත මේ ගමේ කිසිම කෙනෙක් මට ওই විදිහට කතා කරලා නැහැ. මතක තියාගනින්. උඹ කලේ ණයට ගහලා පොල්ල වරද්දගත් එක. උඹ මට ගැහුවේ නැහැ. අත ඉස්සුවා විතරයිනේ. හැබැයි ඒ අත ඉස්සුවේ ජිනදාස ගුරුන්නාන්සේගේ පුතාට. බලාගනින් වැඩි කල් යන්න කලින් එයා උස්සපු අතට වෙන දේ. කෙම්මුර අඩවිය ඇසිදිසිමානින් හලෝකේ පිළිබඳව කතා කරන තැන කෙමුරඩුවේ බාලසූරිය මහත්තයා සහ සම්බන්ධ කරගන්න විදිහ ගැන අපි චුට්ටක් මතක් කරමු. සහ ඒ ආශ්‍රයෙන් මොන වගේ අත්දැකීම් දාවි කියලාත් අපි කතා කරමු. මේ කොහොම වුණත් අපි දුරකථන අංකය කියමු ඔබතුමාව සහ සම්බන්ධ කරගන්න. මොකද බොහෝ දෙනා දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබතුමා පිළිබඳව විමසනවා. සහ උන්ට පිහිට අවශ්‍ය මොහොතක ඔබතුමාව
සම්බන්ධ කරගන්න විදිහ 077 20 80 83 077 20 80 83 ඒ වගේම 074 140යි 16යි 77 074යි 140යි 16යි 77 මේ දුරකථන අංක වලින් බාලසූරිය මහත්තයව සම්බන්ධ කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. හරි අපි කතාව පැත්තට යමු බාලසූරිය මහත්තයා. මහත්තයෝ මන්තර සාත්තරයේ ගැන ඒ තරම් දැනුමක් තාම නැහැ කුලරුවන්ට. දිනදාස ගුරුන්නාන්සේගේ පුතා තමයි. හැබැයි මුගේ උද්දච්චකම් වල අඩුවකුත් නැහැ. දැන් හේමන්තත් එක්ක ඇති කරගත් ආරව හින්දා කොහොම හරි හේමන්තයාගෙන් පරිගන්න ඕනයි කියන චේතනාව කුලරුවන්ගේ හිතේ පළපදියම් වුණා. ඒක කරන්න නම් කොහොම හරි ශිරාණි එක්ක යාළු වෙන්න ඕන මූට දන්නන්න නම් රිද්දන්න නම්. හැබැයි ඉතින් මේවා ගැන කියන්න ගිහිල්ලා දිනදාස ගුරුන්නාන්සේගෙන් අප්පොච්චිගෙන් අවසර ඉල්ලන්නේ අප්පොච්චි හොඳ කම්පාරවල් දෙකක් දෙයි මූට තෝයකෝ බාහාර බලු වැඩ කරන්න එපා ගමේ මිනිස්සුන්ට මේ සාත්තරේ වගේ ජරා වැඩවලට යොදා ගන්නවට මම කැමති නෑ කියලා අප්පොච්චි දෝසමුරිය දාන බව දන්න. ඒක නිසා අප්පොච්චිගෙන් උදව් ඉල්ලන්න ගියේ නෑ මේ ප්‍රශ්නෙට. කුලරුවන් කල්පනා කරනවා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න නම් ඉවසීමෙන් මේ සාත්තරේ ඉගෙනගෙන පොඩ්ඩක් බලන් ඉන්න සිද්ධ වෙනවා. තාත්තේ මොකද මම මන්තර සාත්තරේ ඉගෙනගෙන ඉවරද දැන්? මොකද්ද කියවේ? නෑ ඉතින් මම මේ ඇහුවේ මම තාම කාටවත් දෙහි ටිකක්වත් කපලා නෑනේ මේ වෙනකම්. ඇයි නැත්තේ? මං ඔබ ඔය සමහර වැඩවලට සම්බන්ධ කරගෙන තියෙන්නේ. මේ විදිහට ගියොත් නම් වයස 60 70ක් වුණත් මේ ගමේ උන් මට කුලරුවන්ම කියයි. මොකද්ද බං ඒ කතාව? මට තේරුන්නේ නැහැ. තාත්තගෙන් අපේ පරම්පරා ශිල්ප ඉගෙන ගන්න අයියට ග්‍රහ පිහිටීමක් නැහැ. මල්ලිට ඕනේ දොස්තර මහත්තයෙක් වෙන්න. මේක ඉගෙන ගන්න පින තිබුණෙත් කැමැත්ත තිබුණෙත් මට. තාත්තට මං ගැන කිසි අගයක් නෑ නෝවේ. මොනවද බං මේ කියන්නේ? මේ කුලරුවන් උඹ කියන හරස්පද ප්‍රහේලිකා මට තේරෙන්නේ නැහැ. කියන දෙයක් තේරෙන්න කියපන්. නැතම් මෙතන ඵලයන්. මම ජිනදාස ගුරුන්නාන්සේගේ පුතා. මමත් කැමති මේ ගමේ උන් මටත් කුලරුවන් ගුරුන්නාන්සේ කියලා කියනවට. ඒකද මේ පුරස්නේ. ගමේ හැම එකම මට කතා කරන්නේ මාව හැල්ලු කරලා තාත්තේ. දැන් කියපන් බලන්න මොකද ඔබ හැල්ලු කරපු එක? හැම එකම කිසි එකෙක් ගරු සරු ඇතුව කතා කරන්නේ නැහැ මට. හරි. මීට පස්සේ මම ඔය කේන්දර බලන එව්වා දෙහි කපලා සාන්ති කර්ම කරන එව්වා ඒ හැම එකක්ම උඹට බාර දෙන්න. තාත්තම නේද කිව්වේ මේක මහා සාගරයේ වගේ ශිල්පයක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ඔව්. ඉතින් ඒ හැම එකක්ම මට උගන්වන්න. ඉවසිල්ලෙන් හිටපන්කෝ. කරන්න ඕන දේවල් ටික මං කරන්නම්. දැනට මම කිව්ව ටික හරියට කරපන්. ඒ දේවල් හරියට කරනවා කියලා මට ඔප්පු කරලා පෙන්නපන්. ඊට පස්සේ අනිත් දේවල් වෙයි. ඇසිදි සිමානේ නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්බුරඩිය. බාලසූරිය මහත්තයා තමන්ගේ තාත්තගෙන් සර්ව සාධාරණ තාත්තගෙන් කුලරුවන්ට උදව් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ මොකක් හරි හොඳින් හෝ නරකින් මේක කරගන්නවා කියන චේතනාව ඇතුව තමයි මේ කුලරුවන් මේ වැඩ කරන්නේ. එහෙනම් මහත්තයෝ තාත්තගෙන් උදව් නම් හම්බ වෙන්නේ නැහැ මහත්තයා කිව්වා වගේ. ඌනියනු යන වෙන කොඩි විනායි මල යස්ස බාර මල පෙරේත බාර උන්ද එහෙම නිස්කාරණේ කාටවත් අරියාදු පිනිස කරන්නේ නැත. ඒක හින්දා කුලරුවන්ට තමන්ගේ හතුරගෙන් පලිගන්න සුදුසු අවස්ථාවක් එන්න ඕන බව තේරෙනවා. ඒක නිසා බොලාගෙන් මට කොයි වෙලාවකරි වෙලාවක් ලැබෙන්නේ මං කොහොම හරි ගේම ගහන්නම් බොට වැඩේ දෙන්නම් කියලා හිතාගෙන කුලරුවන් අවස්ථාවක් බල ඉන්න ඕන්න ඔය අතර දවසක් කුලරුවන් ගමනක් ගිහිල්ලා රෑ 9ට විතර ගෙදර එනවා දෙවට අයින දිගේ. ඔය එන අතර එදා එමින් පාර සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි මේක. කුලරුවන් පුතේ අමරාවති නැන්දේ මොකද මේ මහරෑ මිදුලට වෙලා? අපේ ලොකුදුවගේ කොල්ල සමන්තේනකල්
සමන්ත දැන් මෙහෙද ඉන්නේ? නෑ මම ඌට කිව්වා හවසට ඇවිල්ලා මෙහෙ ඉන්න කියලා. පොත් ටිකත් අරගෙන ආවහම උදේට මෙහෙ ඉඳලම ඉස්කෝලේ යන්න පුළුවන්නේ. ඕ නේද? අමරාවතී නැන්දයි සරණපාල මාමයි තනියම ඉන්න නිසා කවුරු හරි ඉන්න එක හොඳයිනේ නේ. අපි දෙන්නට නම් තනියක් නෑ. මේ ඊයේ පෙරේදා ඉඳලා හොරෙක් ඉන්නවනේ. අන්න ඒකයි. හොරෙක්? ඔව් ළමයෝ. මේ වටපිටාවේ ගෙවල් දෙක තුනේ තමයි සැරිසරන්නේ. කෙහෙල් කැනක් පුවක් කිත්තක් ගහක කොලක ගෙඩියක් තියාගන්නවත් බෑනේ. වටපිටාවේ සැරිසරන හොරෙක් නම් කරන්න තියෙන්නේ මේ ළඟපාත ගෙවල් දෙක තුනේ උන් එකතු වෙලා හොරාවල්වල ගස් බඳින එකනේ නැන්දේ. පහත් තැනින්නේ ළමයෝ වතුර ගලන්නේ. ඒ කිව්වේ නැන්දේ? ගෙවල් වල සෙනග ගොඩක් ඉන්න හයි හත්තිය තියෙන පිරිමි පරාණ ඉන්න අයගේ වතු වලට පනින හොරෙක් නෙවෙයි ඒ හොරා. ඌ පනින්නේ අපි වගේ අයගේ වතු වලට. ඇයි ඉතින් දන්නවනේ මහරෑ මිදුලේ සද්දයක් ඇහුණත් එළියට පහළියට බැහැලා බලන්න කෙනෙක් අපේ ගෙවල් වල නැති බබ. සමන්ත පොඩි එකෙක් නිති. ඌ ආවා කියලා පුළුවන් ද හොරු අල්ලන්න? ඒ කොල්ලා ඉන්නකොට සද්දෙන් ටීවී එක දාලා සද්ද බද්ද දාගෙන ඉන්නේ. එතකොට එන හොරා හැරිලා යන්නේවත් නැතේ බයට. එහෙමද? හරි නැන්ද මමත් එහෙනම් යනවා. මේ කළුවරේ මිදුලට වෙලා ඉන්න එපා. සර්පයෙක්වත් එන්න බැරි නෑ. සමන්ත ආවොත් කතා කරයිනේ. ඇන්ද ගෙට යන්. මෙච්චර රෑ වෙලා එකයි නෑ. මං ගෙට යනවා. පුතත් පරිස්සමින් යන්න. හොඳයි නැන්දේ. ඡායාවක් නේද මේ? බලමු. මොනවා? ඇසිදි සිමානයේ නිහලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්මු රඩවිය. බාලසූරිය මහත්තයා කුලරුවන් මේ කුලරුවන් කියන නම කියනකොටත් බාලසූරිය මහත්තයා අපිට hina යනවා. කුලරුවන් මේ අල්ලන්නේ එහෙම නැත්නම් ජල්ලි අල්ලන්නේ මොකක් සඳහාද? අවසානයේ කොතනින් කෙලවර වෙයිද? අපිට මේ දේවල් හිතනවා මේ කරන දේවල් ගැන බලපුවම. අපි කියමු කතාව ඉතුරු ටික බාලසූරිය මහත්තයා. එතකොට අපේ ශ්‍රාවක හිතවතුන්ටත් මේ දේම හිතෙයි අනිවාර්යෙන්ම. ඔන්න මහත්තයෝ අමරාවතී උන්දත් එක්ක කතා කොර ඉඳලා කුලරුවන් ගෙදර යන්න අපිට හැරුණා. ඔය අතරේ දකින්න දෙයින් කුලරුවන් පුදුමයට පත් වෙන හත් වෙලා උවේ කලබලයට පත් වෙනවා. මේ අඳිරි යාමේ ගොම්මන් යාමේ රෑ 9ට විතර දකින්න දෙයින්. දැක්කේ මක්කදයි කියලා මම මේ කතාවේ අන්තිමට කියන්නම්. ඔව්. කොහොම හරි කමන්න නැත්තම් වැඩේ සවුත් වෙනවා. අන්න හරි. ගතියක් නැති වෙනවා. මොකද්ද මේ දැක්කේ? ඒ වෙලාවේ මහත්තයෝ කොහොම හරි කුලරුවන් කලබලේ වුණා. දැක්ක සිද්ධියත් එක්ක ගෙදරට කොහොම හරි කුලරුවන් අඩියට දෙකට ගෙදරට ගියා. ගෙදරට ගියාට තාත්තා රෑ බෝ වෙලා ගමන් බිමන් යනවාට ජිනදාස ගුරුන්නාන්සේ කැමති නැහැ. අනිවාර්යෙන් දෝස් මුරේ හම්බ වෙනෝ. කම්පිරෙන්න බැනුම් අහගන්න සිද්ධ වෙන නිසා හොරේම කුලරුවන් පිටිපස්සේ දොරෙන් ගෙට ඇතුල් වෙලා නිදාගන්න කලින් මොකක්කෝ රහස් වැඩකට රහස් කූට ව්‍යාපාරයකට සැරසෙන බවත් තමයි අපිට තේරෙන්නේ. ඕන්න බලමු ඔය අතරේ තමයි මේ සිද්ධියත් සිද්ධ වෙන්නේ. ලයිට් දැම්මොත් තාත්තා ඇහැරෙන්න පුළුවන්. කළුවරේම ගියාම හරි. ඒත් කළුවරේ කොහොමද මේ වැඩේ කරන්නේ? ෆෝන් එකේ ටෝච් එක තියෙනවනේ. එමින් සැරේ යන්න ඕනේ. ඉස්සර වෙලාම තාත්තගේ කාමරයට එබිලා බලමු. හරි. නිදි නේද? දැන් ගෙමීට මොකද්ද සද්දේ? ලයිට් දැම්ම. දැන් දුවන්න බෑ. කවුද ඔතන? තාත්තේ මම මොකද මෙතන? තාත්තේ මම මේ දැන් ආවේ.
කොහෙද බම්බේ රෑජාමි කරක් ගහන්නේ? තවම රෑ 10වත් වෙලා නෑනේ තාත්තේ. ඇයි ඉතින් මේ උඹ හොරා වගේ දඟලන්නේ? දැඟලුවේ නෑ මේ කාමරයට යන්න හැදුවේ. උඹේ කාමරේ තියෙන්නේ මෙතනද? ඈ? නෑ නෑ මේ කළුවරේ හොයාගන්න බැරි වුණා. එතකොට අරක පෙරළුනේ? මගේ කකුලේ වැදිලා. ඇයි ඉතින් ඔබ ලයිට් නොදා කළුවරේ යන්න හැදුවේ? තාත්තා නිදි ඇති කියලා හිතුවේ ලයිට් දැම්මොත් ඇහැරිලා රෑ ගමන් යනවට බණී කියලා හිතුණු නිසා ලයිට් දැම්මේ නෑ. හරි හරි මම යනවා නිදාගන්න. මෙච්චර මට වහන් වෙන්න හදන්නේ ඇයි මේක? මොබිලත් නෑ. මේකගේ හැසිරීමත් වෙනස්. හරියට මොකකට හරි බය වෙලා වගේ. ඇසිදි සිමානී නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය බාලසූරිය මහත්තයා අර අන්තිමේටම කියනවා කිව්ව දැක්ක දේත් අපි එහෙම කුතුහලයක් තියාගෙන කතාව ඉස්සරහට යමු. එදා දවස මහත්තයෝ හොම ගෙවිලා ගියා. දැන් කුලරුවන්ගෙන් මොකක් හරි වෙනසක් තියෙන බව ජනදාස ගුරුන්නාන්සේට හොඳටම පේනවා. මොකද හීම් බුද්ධිය තියෙන මිනිහා. හීන් නූලෙන් සිද්ධි දිහා දකින මිනිහා. හොඳ විඥාණයෙන් දකින මිනිහා තමයි ජනදාස ගුරුන්නාන්සේ. කොල්ලගේ මොකක් හරි වෙනසක් තියෙන බව හොඳට නෝට් කරගෙන දැන් දවසක දෙකක වෙලේ ඉඳලා ජනදාස ගුරුන්නාන්සේ හිටියේ. හැබැයි වලහට ඉස්සෙල්ලා කොටිය පයින්නවයි කියන්න වගේ ගුරුන්නාන්සේ කිසි කලබලයක් තුන්නේ නැහැ. මේක ඇඟෙව්වේ නැහැ. මොකක් හරි වෙනසක් පේන බව ඇඟෙව්වේ නැහැ. ඔහොම යමන්කෝ ඉස්සරහට ගොහින් බලමු කියලා ජනදාස ගුරුන්නාන්සේත් මේ දිහා නෝට් කරගෙන හැතියාගෙන හිටියා. අපිත් අහලම හිටිමුකෝ මහත්තයෝ මොකද්ද උනේ කියලා. කුලරුවන් අර මම දුන්න මන්තර ටික පාඩම් කරාද? තවම නෑ තාත්තේ. ඇයි ඒ බං? වෙනදට මන්තරයක් දුන්නම උඹ ඉක්මනට පාඩම් කරනවානේ. මගේ ඔළුව ටිකක් රිදෙනවා තාත්තේ. කො? මෙහෙ බලපන්. S2 රතු වෙලා නේද? ඔව් තාත්තේ. ඔබ ඉන්නේ මොකක් හරි අමාරුවකින් නේද? ඔව් තාත්තේ. ඉතින් මොකද බොල මට කිව්වේ නැත්තේ? තාත්තා බනිනවනේ තාත්තේ. මට කියපන්. ලෙඩක් දුකක් හැදුනම මම වෙනදටත් බනිනවද? නෑ ඉතින් මේ වැඩ තියෙද්දී මේ මහා දවාලේ නිදාගෙන ඉන්නවට බනී. ඇයි දැන් ඔබට නිදාගන්න ඕනද? පොඩි හාන්සියක් දාලා එන්න තිබුණා නම් මරු. කුලරුවන් උඹ මට මොකක් හරි හංගනවා. මොනවා හංගන්නද තාත්තේ? මම උඹලගේ අම්මටවත් උඹලටවත් වද දිදී ඉන්න මිනිස්සෙක්ද? ඇයි උඹ මේ නැති දේවල් හිතින්ම වාගෙන ඉන්නේ? හාන්සි වෙන්න තිබුණා නම් හොඳයිලු. මම බණී කියලා බයයිලු. ඔළුවේ කැක්කුම නම් හාන්සි වෙන්න ඕන නම් මගෙන් අහන්න දෙයක්ද? ගිහින් ටිකක් හාන්සි වෙයා. හරි තාත්තේ. මම පැය භාගයක් විතර හාන්සිලා ඉඳලා එන්නම් ඈ. මේ කොහම නැවතියා? ඒ පාර මොකද? මේ උඹ ඉන්නේ නම් ලොකු අමාරුවකින් පුතේ. ඇත්ත කියපන්. උඹට තියෙන්නේ ඔළුවේ කැක්කුම විතරද? ඔව් අනේ. මම යනවා හාන්සි වෙන්න. මොගේ හැසිරීමේ ලොකු වෙනසක් තියෙනවා. මේකට නම් ඔළුවේ කැක්කුමක් විතරක් වෙන්න බෑ. මට පේන්නේ මේ දඩබ්බරයා මොකක් හරි ලොකු අඩව්වක් අල්ලලා වගේ. බලමු. අනේ අම්මේ තාත්තේ මගේ අඟ දනෝ. තාත්තේ මගේ අඟ දනෝ. බාලසූරිය මහත්තයා ලේසි වෙන්නේ කුලරුවන්ට ටික ටික අසනීප තත්ත්වයෝ අනිවාර්යෙන්ම. හරි මං ඔබතුමා කියමු කතාව ඉස්සරහට. ආර කිව්වා වගේ මහත්තයෝ ටික ටික කුලරුවනා අසනීප ගතියයි හොඳු මාන්දු ගතියයි. S2 රතු වෙලා ලොයි ගෙඩි දෙක වගේ බැලුවාම රකුසා වගේ ඇස් දෙක.
ඔළුවක් කැක්කුමයි. ඇඟ විටින් විටේ උණ ගන්න. ඇඳිරි වෙනකොට ඉන්න බෑ හීතලයි කියලා පුරෝ ගන්න. මහත්තයෝ දැන් කුලරුවන්ගේ තිවිච්ච ජවන් සම්පන්න බතිය ගිහිල්ලා. ඇඟට අමුතු ලෙඩ රෝග වෙනදා තුනේ නැති ඒවා පහළ වෙන්න අරගෙන. ඔන්න මහත්තයෝ එදා හාන්සි වෙන්නම් කියලා හැන්දෑවේ ගිය එක මුළු ඇඟම රිදෙනවයි කියලා වනේ දාලා කොටාලා වගේ කියලා. හෙන ගහලා වගේ කියලා පොලිසි 7කින් කුටි කෑවා වගේ කියලා. මූ කෑ ගහනවා කෙඳිරි ගානවා බෙරිහන් දෙනෝ ඉන්න බෑ පිච්චෙනෝ දැවිල්ලෝ කියලා. අනේ වගේ ඇඟම දනවා. කුලරුවන් තාත්තේ අනේ ඉන්න බෑ තාත්තේ. ඇඟම දනවා. මොනවද බං උඹට මේ වෙන්නේ? අනේ මම දන්නේ තාත්තේ ඉන්න බෑ. ලෙඩක් වුණාම ඉන්න බෑ තමයි. එහෙම කියලා ලෙඩේ එක්ක ඉන්න බෑ බං. ඒකෙන් මිදෙන්න මොනවා හරි කරන්න ඕන. ඒක තමයි මමත් කියන්නේ. තාත්තා මොනවා හරි කරන්නකෝ. ඊට කලින් මට තියෙන අසනීප ටික කියපන්. ඔළුව එකක්ම විතරද? අනේ ඉන්න බෑ. අනේ ඉන්න බෑ. කුලරුවන් මට තේරෙනවා මෙතන මොකක් හරි වෙලා. ඒකට පිළියමක් කරන්න නම් ඉස්සර වෙලාවම මම ඇත්ත දැනගන්න ඕන බං. කියපන් උඹට තියෙන ලෙඩ ටික. ඔළුව පුපුරන්න වගේ ඇඟ ගිනියන් වෙලා වගේ දැනෙනවා. ඇඟම දනවා ඉන්න බෑ. කකුල් දෙකේ ඉඳන් ඉස්මුදුනට යනකල් පිච්චෙනවා වගේ. මොනවා? මේ මොකද මේ? මමත් දැක්කේ දැන් පළු දාලා මුළු ඇඟ පුරාම පළු දාලා තාත්තේ. පුතේ මේ උඹේ තාත්තා ජිනදාස ගුරුන්නාන්සේ තේරුණාද? ජිනදාස ගුරුන්නාන්සේව රවට්ටන්ට උඹට තව කාලයක් බලන් ඉන්න වෙයි. මොනවද අනේ මේ කියවන්නේ? අනේ ඉන්න බෑ. අමාරුයි. ඇත්ත කියපන් උඹ මට හොරෙන් මොකක් හරි දෙයක් කළාද? මන්තර ගුරුකමක් කරාද? නෑ තාත්තේ නෑ. නැත්තේ නෑ. මට මේ ලක්ෂණ දැක්කම කියන්න පුළුවන් වෙලා තියෙන දේ. අනේ තාත්තේ. මට උඹව මේකෙන් ගලවන්න ඕනේ යකෝ. මම උඹේ තාත්තා. මට ඇත්ත කියපන්. මොකද්ද උඹ කරේ? ඇඟම දනවා. ඉන්න බැරියෝ. කිව්වා නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ පහළ ගියොත් පහළ. ඇත්ත කියන්න බැරි නම් තොට ඕන දෙයක් කරගනි. මං යනවා. කියන්න හැමදේම කියන්න. තාත්තේ. ඇසිදි සිමානී නිහලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්බරඩිය බාලසොරේ මහත්තයා ඔන්න දැන් මගේ ඉල්ලීම අර දැක්කදේ අපි කියලයිමු. මොකක්දේ දැක්ක අපි කියාගෙන යමුද? කියාගෙන යම් මහත්තයෝ කියාගෙන යන්. තවදුරටත් ඉතින් මහත්තයෝ අපොච්චිට මේක හංගල වැඩක් නැති බව කුලරුවනයට තේරෙනව නැත්තම් මා කම්මුතුයි. මට කොහේ හරි වැරදිලා තියෙනවා. ඒක නිසා ඔන්න කුලරුවන් ඇත්ත නැත්ත හෙලි කරන්නේ මහත්තයෝ දැන්. එදා මහරෑ වෙච්ච කෙලිය අපි කිව්වනේ අර මහත්තයා කිව්වා වගේ ඉස්සරහදී කියන්නම් දැක්කේ මොකක්දයි කියලා. මම තාමක් කියන්නේ නැහැ. තවත් මෙන්න මේකත් අහලම මහත්තයෝ එතකොට තේරෙයි මොකක්ද එදා දැක්කේ කියලා. අවසානයේ සිද්ධ වුණේ මොකක්දයි කියලා මහත්තයෝ අග මුල ඇතුව පෑදිලි කොල්ලා දෙන්න. කියපම්මයි පුතේ. වෙච්ච සන්තෑසිය මුල ඉඳලම කියපන්. මම එදා රෑ වෙලා එද්දි අමරාවති නැන්ද හම්බුණා. එයා කිව්වා ඒ වටපිටාවේ ගෙවල් ටිකට හොරෙක් එනවා කියලා. ඉතින් ඊට පස්සේ අමරාවති නැන්ද ගෙට ගිහින් දොර වහගත්තා. මම ගෙදර ආවා. මම ඒ වෙලාවේ දැක්ක හොරාව. කෙහෙල් කැනක් කරේ තියාගෙන හිමින්සරේ අඩිතිය යන හැටි මම දැක්කා. මේ ගමේ එකෙක්ද? ඔව් අර හේමන්තයා. මම ඇස් දෙකින්ම දැක්කා. ඌ ඉන්නේ අහිංසකයා වගේනේ. තාත්තා වුණත් විශ්වාස කරන එකක් නෑ. ඒක වෙන්න බෑ කියලා තාත්තත් කියයි. නෑ වෙන්න පුළුවන්.
ගමේම හිටපු අහිංසකයා ඔය හේමන්ත අද වෙද්දි වේල කණ්ඩ නැතුව අන්ත දුක් විඳිනවා. පව්. වතුවලට පැනලා කෙහෙල්කම් කපාන යන මට්ටමට මිනිහා අසරණ වුණානේ. තාත්තා අනුකම්පා කළාට මම නම් හොරුන්ට පව් කියන්නේ නෑ තාත්තේ. මම පහුවදා ගිහින් අමරාවතී නැන්දගෙන් ඇහුවා මට එක රුපියලක්වත් එපා මම නැන්දටම බලාගන්නට හොරාට දඬුවමක් දෙන්නද කියලා. අමරාවතී නැන්දත් හා කිව්වා. ඊට පස්සේ මම කටුවිදි ගුරුකම කළා. මම තොට ඒක උගන්නලා නෑනේ. මම තාත්තට හොරෙන් මන්තර පොත බලලා තමයි කරේ. බොල බූරුවෝ මූණ හරවන පැත්ත හුස්ම ගන්න විදිය පවා බලපානවා ඒ ගුරුකමට. තෝ එව්ව හරියට දැක්කද? ඒවා හරියට අනුගමනය කොනාද? අනේ නෑ තාත්තේ. තාත්තා එහාට මෙහාට වෙනකල් ඉඳලා හදිසියෙන්නේ මන්තරය බලාගත්තේ. මම ඒ හැම දේම දැනගෙන හිටියා බොල. එදා රෑතෝ කළුවරේ දඟලපු වෙලාවේ මම දැක්කා උඹ මගේ කාමරේට එබී බලනවා. පහුගිය දවස් ටිකේම මම දැක්කා උඹ මට හොරෙන් මන්තරපොත් බලන හැටි. අනේ මට සමාවෙන්න තාත්තේ. මොනවාරි කරලා මාව බේරගන්න තාත්තේ. අනේ මට සමාවෙන්න තාත්තේ. මේ ටිකත් අහගනින්. මේ ගමේ කිසි දෙයක් මේ ජිනදාස ගුරුන්නාන්සට වසං කරන්න බෑ. තෝ ශිරාණි කෙල්ලට කෙලහලන්ට ගිහින් මගේ නමටත් ලැජ්ජ කරපු බව මට ආරංචි වුණා. තෝ නොමිලේ ඔය ගුරුකම කොලේ මන්තර අත්හදා බලන්ට නෙවෙයි හේමන්තයාගෙන් පලිගන්ට. තොපි වගේ උන්ට සමාව දෙන්ට නරකයි. ඒත් මම ජාතක කරපු එකා නිසා මම තෝ බේරගන්නවා. හැබැයි මතක තියාගනින් ආයෙ මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා අහුනොත් එදාට මම තොට කරන දේ බලාගනින්. ලහිරු මල්ලියේ මහත්තයෝ දැන් මෙහෙමනේ වැඩේ කුලරුවන් හිතුවා හේමන්තයාගෙන් පලිගන්න හොඳම වෙලාව මේක හේමන්තය වැඩ පැනලා කේල් ගැන කපාගෙන යනවා. දැක්ක හේමන්තයලට අගහිගකම් එමටයි. ඒක නිසා ජීවත් වෙන්න බැරි කමට අහල පහලකට ගේකට පැනලා මොනවා හරි කඩා වඩාගෙන ජීවත් වෙන තැනටපත් වෙලයි තිබුණේ. ඉතින් එදා රෑ 9ට 10ට විතර මූ මේ කේල් ගැන කපාගෙන යනවා. දැක්කා ගිහිල්ලා අර වයසකම් මණ්ඩිත් එක කතා කරගත්තා. මම දන්නවා හොරාට දඩුවමක් දෙන්න මං ගුරුකමක් කරන්නම් ඕකට. ඉතින් පොට හැකිද පුතේ මට සල්ලි එපා හොරුන්ට දඩුවමක් දෙන්නයි ඕන ගුරුකමක් කරන්නම් කියලා අර පලි ගැනීම හිතේ තියාගෙන මූ කරා. මහත්තයා තාත්තගේ පොත් වලින් හොරකම් කරගත්ත සාත්‍රිය හරි හැටි දන්නේ නැහැ. ගුරු මුෂ්ටිය කියන දේ දන්නේ නැහැ. ගුරු මුෂ්ටිය කියන්නේ ඒ කියන්නේ සතත අභ්‍යාස කරනවා. ඒ කියන්නේ ගුරුවරයා ගෝලයා ළඟ ඉඳගෙනයි මන්ත්‍ර සාත්‍රේ අහගන්න ඕන ඉගෙන ගන්න ඕන. ඉතින් මෙතෙන්දී උනේ මොකද්ද? ගුරුවරයා ගෝලයා ගාව ඉඳගෙන මන්ත්‍ර සාත්‍රය අහ කියා ගන්න ඕන. මන්ත්‍ර සාත්‍රේ ගුරු දැනුම ගන්න ඕන. සාත්‍රේ එහෙම ඉවක් බවන්නේ. මුගේ පලි ගැනීම මූලික වුණා. මූ කල්පනා කරා කෙහෙල් කැනට කටු ගහන කටුවීදි ගුරුකමක් අරුවට උණගිනියන් හැදෙන්න කටුවීදි ගුරුකමක් කරන්න ඕන. ටැක්ස් කොල්ල බලන්න ඕන. හැබැයි කටුවීදි ගුරුකම පස්ලෝ කටුව අරගෙන නැත්තම් වානේ කටුව අරගෙන කුකුල්ලෙයින් පනපෝලා මේක ජීවම් කරලා අවසානයේ රීරිය කාටන්ට ගහන්න ඕන මහත්තයෝ. ඔය කටුවීදි ගුරුකම් තියෙන සන්නේ කටුවීදිය, රීරි කටුවීදිය, උණහපුල කටුවීදිය, උඩ්ඩි කටුවීදිය ඔය විදිහට කටුවීදි මන්ත්‍ර සෑහෙන ප්‍රමාණයක් තියෙන. මේ කටුවීදි ගුරුකම් වලින් කටු ගැහැව්වට පස්සේ මුළු ඇඟම ගිනිලාලා මේ මුළු ඇඟම රත් වෙලා උණ ගිනියන් හැදිලා මේ පතුල් දැවිල්ල අරගෙන වැඩේ දුරදිග යනවා. ඉතින් මෙයා මේ කටුවීදි ගුරුකම සම්පූර්ණ කරලා ජීවම් කරලා පොතේ ගියා විදියට ගියා. හැබැයි පොතේ තිබුණ නැති ගුරු මුස්ති ටිකක් තිබුණා. ඕන්නමෝ තනිබල දරරීරි යක්ෂයා වරවර දරී යක්ෂණී වරවර සෝන් කඩවර යක්ෂයා වරවර සතරගාත බිල්ල බලා වරෙන් නමදොරින් ලේපෙන තමා එලා ගන්න වරෙන් වලාමේ හත් වලාමේ වරින් තනිබල මරු යක්ෂණී කැපගම් හොම කියලා කියනවා. මරු ගිනි ජල් ඉදිරියට්ටුවට මේ කටුවීදියට. එතකොට මේ කටුවීදි වලින් අර කෙහෙල් කෑන් නැට්ටට ගැහැව්වා. කටු ගැහුවේ තමන්ගේ හුස්ම, තමන්ගේ කටහඬ, තමන්ගේ හේමලය ඡායාව අහුවෙලා තමනුත් හිර වෙන විදිහට තමයි කටු ගැහුවේ. ගුරුකම අවසානයේ
වැදුනේ කාටද මහත්තයෝ අර හොරාට නෙමෙයි ගුරුකම ලේසියෙන්ම ග්‍රහණය වුණේ ගුරුකමේ දිෂ්ටිය මේ මතුරුපු ඇදුරට මොකද මෙයා ගුරු මුෂ්ටිය නොදැනගෙනයි වැඩේ කරේ අවසානයේ ගුරුන් වහන්සේට සිද්ධ වුණා අප්පොච්චිට සිද්ධ වුණා අර ගියාපු කෙහෙල් කැනේ කටුව ගලෝල ඒක වතුරකට දමලා මූට ඉදිරියට්ටු 18 යාළු ගුරුකම් වලින් තීන්දුව කපලා පැම්මතුරුලා බොන්න දීලා මූ පලිගන්න හිතාගෙන කරපු එකෙන් තමන්ගේ වල කපාගත්ත විත්‍ය වටහලා දීලා තැන්වත් ගොන් වැඩ නොකරන් අබරෝ කියලා අවවාද කළා ජීවිතේ බේරගන්න. අපිට කතාව රචනා කළ දුනේ ආර්යවංශ කුලතිලක නිෂ්පාදනයේ සෙහාන් සුරින් සංජීවගෙන් වගේම කසුන්නී වික්‍රමසිංහගෙන්. ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සුබ වේවා ජය වේවා. දෙකින් දිගටම කෙම්මුර අඩවිය අහන්න කියන කාරණාව මතක් කරනවා. ඇසි දෙසි මානෙන් ඔබ්බට